friends කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මේ විදිහට වීඩියෝ එකක් ගේන්න සිද්ධ වුණේ මං කලින් කිව්වා 2026 වර්ෂයේ සිංහල භාෂා තරගයට අලුත් තරගයක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. අන්නේ තරගය ගැන කියන්න ආවේ ඒ තමයි නිවේදනය කියන එක. නිවේදනය කරන නංගිලා මල්ලිලා අයියලා අක්කලාට මේක හොඳ chance එකක්. ඒ වගේම තමයි නිවේදනය ගැන කතා කරොත් මේක තියෙන්නේ 10, 11, 12, 13 කියන ශ්‍රේණි වලට විතරයි. මේක කතික වගේම තමා මාතෘකා දෙකක් දෙනවා. දෙකෙන් එකක් තෝරගෙන විනාඩි 5ක සූදානමක් තියෙනවා. ඒ විනාඩි 5 ඇතුළත සූදානම් වෙලා ඔයාලට පුළුවන් ඔයාලගේ නිවේදනය විනාඩි 5ක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි නිවේදනය ගත්තාම ඔයාලගේ කටහඬ උස් පහත් කරන විදිය, ඒ වගේම ඔයාලගේ අංග චලන, ඔයාලගේ ඉරියව්, ඇස්වල ඉරියව්, හඩ පාලනය මේ හැම දෙයක්ම නිවේදනයක බලනවා වගේම නිවේදනයක් විදිහට කියන්නත් ඕනේ. අන්නේ මතක් කිරීමත් එක්ක දැනට තියෙන වාතාවරණයත් එක්ක ඔයාලට පාසල් පද්ධතියට දීලා තියෙනවා තේමා කිහිපයක්ම ජාතික අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වගේම කලාප අධ්‍යක්ෂක කාර්යාලයෙන්ුත් පාසල් වලට දැනටමත් ඔය කියන නිවේදනයට අදාළ PDF එක එවලා ඇති. ඕන කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න පුළුවන්. මං ගාවත් ඒ PDF එක තියෙනවා. නිවේදනය කියන එකට බය වෙන්න එපා ඔයාලා. අපිට සමාජයේ පරිසරය කේන්ද්‍ර කරගෙන තමයි මේක නිර්මාණය වෙන්නේ. ඔය අලුත් ප්‍රවර්ධනයක් මංගල්‍යධාරී සමිතියක් ගැන කොහොමද කතා කරන්නේ? වගේ මංගල්‍ය සමිතියක් ඊළඟට ගත්තහම ක්‍රීඩාවක් කොහොමද නිවේදනය කරන්නේ? ඔය වගේ පුංචි කතාවක් විනාඩි 5ක නිවේදනයක් විදිහට ඔයාලට ඉදිරිපත් කරන්න තියෙන්නේ කියලා මං කියනවා. ඉතින් මේ නිවේදනයට ඉදිරිපත් වෙන අයියලා අක්කලාට මාගේ උණුසුම් සුබ පැතුම්. ස්තුතියි.